වරදින්නේ කාටද? මිනිස්සුන්ටමනේ. හෙට අපිට වරදින්න පුළුවන්. හෙට අපිට නැති වෙන්න පුළුවන්. හෙට අපි අසරණ වෙන්න පුළුවන්. හෙට අපි තනි වෙන්න පුළුවන්. අනුන්ට hina වෙන්න එපා. අනුන්ට සමච්චල් කරන්න එපා. දෙන්න පුළුවන් අල්ලතුරු වීදුරුවක තරමින් දෙයක්වත් තියෙනවා නම් දෙන්න. හොඳට උදව් කරන්න. හොඳට hina වෙන්න. හොඳ සංසාරේ කවදනම් පින්නත් න්යාය බණහඬ හම්බේ? කවද වගේ හම්බේ? එමේ අම්මලා තාත්තලා හිතාගෙන ඉන්නේ ලබනාත් කවුරු වෙලා උපදී කියලා. එහෙම සැකයක්වත් නැද්ද? විශ්වාස කරන්ට මතක තියාගන්න. කල්ප ගානක් යනකම් මිනිස් වෙලා උපදින එකක් නෑ. කල්ප ගානක් යනකම් ඒ කියන්නේ බණ අහන්න හම්බෙන්නේ. බණ අහන එකත් නෙමෙයි අරුමේ. මොකක්ද අරුමේ? දැන් මොකක් හරි අහලා තේරුම් ගන්න පුළුවන් කවුරු වෙලා ඉපදුනා. බලන්න මොයින් බල්ලොන්ටත් ඇහෙනවා ඉතින්. තේරුම් ගන්න පුළුවන්. නිවන් මඟ අහුරන ප්‍රබල කාරණයක් තමයි වෙනත් ව්‍යාපාදේ. එක මොහොතකවත් හිත රිදවන්න එපා න එකයි පුරුදු වෙන්න ඕන එක. ඒ සැනින් අපිට ජීවිතේ මරණකම් විඳවන්න වෙනවා. හොඳ මරණකම් විඳවන්න වෙනවා. තාත්තා ගෙදර කලින් දවසේ දබර වෙලා. දබර වෙනකොට පොඩි උන් බය වෙනවනේ. තාත්තා පහවදා උදේ වැඩට යනකොට පොඩි එකා කතා කරලා නැහැ. තාත්තා හැන්දෑවේ එනකොට පොඩි එකාට සෙල්ලම් බඩු ටිකක් අරගෙන එනවා. එනකොට මොකද්ද දැක්කේ? මුළු ගමම තනි පස් කන්දකට යට වෙලා. ඒක අස්සට දරුවක් ඉන්නවා, ඒකේ බිරිඳක් ඉන්නවා. ඒ පොඩි එකා මැරුණේ මොන හිතකින්ද? තාත්තා තරහ වෙලා. මිනිස්සු පුරුදු වෙන්න ඕනේ මේකේ ඉන්නකොට අවිනිශ්චිත භාවයේ තේරුම් ගන්න. දේවානුකම්පකෝ පෝසෝ සදා භද්‍රානි පස්සති. දෙවියන්ගේ අනුකම්පාව ලැබුණට පස්සේ හොඳ දේවල්ම කරන්න හිතෙනවා. ගානට එයා ඉලක්කයට යනවා. නරක වැඩ කරන්න හිතෙන්නේ නැහැ. නරකක් වෙන්න ගිය තප්පරෙන් මග හැරෙනවා. ආරක්ෂාවට එනවා. ඒ ඔක්කොම වෙන්නේ දෙවියෝ සතුටු වුණොත්. දෙවියෝ සතුටු වෙන්නේ කොහොමද? දේවතා බලි වලින්.